ආයුබෝවන් ඔයාලා හැමෝවම සාදරයෙන් පිළිගන්නවා අතීත පියවර YouTube channel එකට. හැමදාමත් වගේ අදත් ඔයාලට ගොඩක් වටින ඉතිහාස කතාවක් අරගෙන ආවා. වර්ෂ 1815 මාර්තු මාසයේ දිනක ඉන්දියාව බලා යන නැවක සිටි එක් කාන්තාවක් කඳුළු පිරුණු දෑසින් යුතුව ලංකා වෙරළ දෙස බලා සිටියා. ඇය ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ආදරණීය අගබිසවයි. දකුණු ඉන්දියාවේ මදුරයි නුවරින් කුමාරිකාවක ලෙස මෙරටට පැමිණි ඇය මෙරටේ අවසාන රාජිනිය ලෙස කිරුළු පැළඳුවා. නමුත් ඇයගේ ජීවිතය අවසන් වුණේ සියල්ල අහිමි වූ සිරකාරියක ලෙසයි. අද අපේ කතාව ඉතිහාසයේ අමතක වූ ඒ රංගම්මාල් දේවිය ගැනයි. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් අතීත පියවර YouTube channel එක ඔයා තවමත් subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරලා අපි මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් නරඹන්න ඒ ළඟම තියෙන notification bell එකත් ක්ලික් කරලම තියාගන්න. රන්ගම්මාල් දේවිය උපත ලැබුවේ දකුණු ඉන්දියාවේ මදුරයි නුවරදී. ඇය නායක්කාර වංශයට අයත් වුණා. එකල මහනුවර රජ කළ නායක්කර් රජවරුන්ගේ සම්ප්‍රදාය වුණේ තම කුලය ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියාවේ මදුරයි නුවරින් කුමාරිකාවන් ගෙන්වා විවාහ කර ගැනීමයි. තරුණ රංගම්මාල් කුමාරිකාව ඉතාමත් රූමත් මෘදු ගතිගුණ ඇති තැනැත්තියක් වුණා. ඇය ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අගබිසව ලෙස කිරුළු පැළඳීමටයි. ඇය සතුව තිබූ අති විශාල ස්වර්ණාභරණ තොගයත් ඇයගේ රාජකීය පිරිවරත් සමග ඇය උඩරට රාජධානියට පා තැබුවේ මහත් හරසර මැද්දේයි. රජමාලිගාවේ ජීවිතය ඇයට සෑම විටම සුවදායක වුණේ නැහැ. රජු සහ රද්දලයින් අතර පැවති කුමන්ත්‍රණ සහ ගැටුම් මැද ඇය ජීවත් වුණේ දැඩි අවිවේකයකින්. එහෙත් රංගම්මාල් දේවිය ජනතාව අතර ඉතා ජනප්‍රිය වුණේ ඇය සතු කරුණාවන්තකම නිසයි. රජු දැඩි කෝපයෙන් සිටින අවස්ථාවලදී ඔහු පාලනය කිරීමටත් වරදකරුවන්ට සමාව ලබා දීමටත් ඇය මැදිහත් වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇය මාලිගාව තුළ හුදෙක් බිසවක පමණක් නොව රජුගේ විශ්වාසවන්තම උපදේශිකාවද වුණා. විශේෂයෙන්ම ඇහැලේපොළ කුමාරිහාමිය ඇතුළු පවුලට දඬුවම් දෙන අවස්ථාවේදී පවා ඇය එයට විරුද්ධ වූ බවත් ඉන් දැඩි කම්පනයට පත් වූ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. වර්ෂ 1815 දී ඉංග්‍රීසි හමුදාව උඩරට ආක්‍රමණය කරා. රජු සහ රංගම්මාල් බිසව ඇතුළු පිරිස මාලිගාව අතහැර මැද මහනුවර ගලේ හේන නම් නිවසක සැඟවී සිටියා. 1815 පෙබරවාරි 18 වන දින එක්නැලිගොඩ නිලමේ ප්‍රමුඛ සිංහල සෙබළුන් පිරිසක් රජු සහ බිසව කොටු කර ගත්තා. මේ ලංකා ඉතිහාසයේ අතිශය නින්දිත අවස්ථාවක්. සෙබළුන් රංගම්මාල් දේවියගේ කන්වල තිබූ රන් තෝඩු බලහත්කාරයෙන් කඩා ගත්තා. ඇයගේ කන් පැතීරි රුධිරය ගලා ගියා. ඇය පැළඳ සිටි අගනා රන් ආභරණ කොල්ල කනු ලැබුවා. ඇය දෑසින් කඳුළු වගුරුවමින් තම ස්වාමියා දෙස බලා සිටියත් ඒ මොහොතේ රජුද සිටියේ ලණුවලින් බැඳ දමා අපහාසයට ලක් කරමිනි. කොළඹට රැගෙන එන ලද රජු සහ බිසව ඉන්පසු 1816 ජනවාරි මාසයේදී කොන්වොලිස් නම් නෞකාවෙන් ඉන්දියාවේ වෙල්ලෝර් බලකොටුව වෙත පිටුවහල් කරා. තමා උපන් දේශය වුවත් ඇයට දැන් එය සිරගයක් වුණා. වෙල්ලෝර් බලකොටුවේදී
ඔවුන්ට ඉංග්‍රීසි රජයෙන් සුළු දීමනාවක් ලැබුණා. රජු 1832දී එහිදී මියගිය අතර රංගම්මාල් දේවිය වසර ගණනාවක් හුදකලාවේ ජීවත් වුණා. ඇයට දරුවන් නොසිටි බැවින් ඇයගේ දුක බෙදා ගැනීමට කිසිවෙකුත් සිටියේ නැහැ. ඇය නිරන්තරයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ තමාට නැවත ලංකාවට යාමට ඉඩ දෙන ලෙසයි. නමුත් ඉංග්‍රීසීන් එය කිසිදා ඉටු කරේ නැත. රංගම්මාල් දේවිය 1840 දශකයේදී වෙල්ලෝර්හිදී අවසන් හුස්ම හෙළුවා. ඇය මියගියේ ලංකාව දක්නට තිබූ දැඩි ආශාව හදවතේ තබාගෙනයි. ඇයගේ මරණයත් සමග ලංකාවේ අවසාන රාජකීය පරපුරේ සජීවී සාක්ෂියක් ඉතිහාසයට එක්විය. අදටත් වේලෝර් බලකොටුව අසල ඇයගේ සහ රජුගේ සොහොන්කොත් දැකගත හැකියි. රංගම්මාල් දේවිය යනු ඉතිහාසයේ කුණාටුවකට හසු වූ අහිංසක කාන්තාවකි. ඇය මෙරටට ආගන්තුක වුවද ඇය මෙරටේ අගබිසව ලෙස දැරූ ගෞරවය සහ විඳි දුක් ගැහැට නිසාම සිංහල වැසියන් අතර ඇය කෙරෙහි ඇත්තේ අනුකම්පාවකි. රංගම්මාල් දේවියගේ කතාව අපිට මතක් කර දෙන්නේ රජකම හෝ බලය කිසිදා සදාකාලික නොවන බවයි. නමුත් ඒ ඉතිහාසයේ සැඟවුණු කඳුළු බින්දු තවමත් මැද මහනුවර හෙල් වැටිවල සහ වේලෝර් බලකොටුවේ තාප්ප අතර රැඳී තිබේ. ලංකාවේ අවසාන අගබිසව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේම ඉතිහාස කතාවකින් ආයෙත් දවසක හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.